මම දාන කතාවල නොටිෆිකේෂන් ඔයගොල්ලන්ට එන පරක්කු වෙනවද? එහෙනම් අපේ channel එක subscribe කරන්න. එතකොට හරි. එහෙනම් කතාව බලන්න යමුකෝ පාන්. නිහඬ ආදරේ කෙල්ලේ උඹ මේකට කැමති නැත්නම් දැන්ම කියහන්. පස්සේ මට දොස් කියන්න එපා. අම්මා ලිප ගාව ඉඳන් එහෙම කීවේ පොල් සම්බෝලයට මිරිස් ගල ගාන ගමන්. සිහිනි කුස්සියේ දොරකඩට වෙලා ඇඟිලි ටික පටලව හිටියා. එහෙම එකක් නෑ අම්මා. ඒත් මොකද බං? මේක අපිට ලැබුණු ලොකු වාසනාවක්. මේ වගේ යෝජනාවකට පයින් ගහන්න එපා කෙල්ලේ. අම්මා මිරිස් ගල පැත්තකට කරලා සිහිනි දිහා බැලුවා. නෑ අම්මා, ඒ මහත්තයා හරි නපුරු පාටයි. ආපු වෙලාවේ ඉඳන් පොඩ්ඩක්වත් hina උනේ නෑනේ. මට හරි බයයි. සිහිනි හෙමින් මිමුණුවා. අම්මා hina උනේ උපහාසෙට වගේ. දැක්ක ගමන් hina වෙවි ඉන්න උඹ මහරජිනි නෙවෙයිනේ කෙල්ලේ. ඕවා බැන්දලා පස්සේ හරියයි. එතකොට ඒ කොල්ලා උඹ ඉස්සරහා hina වෙවීම ඉඳී. අම්මා නෙමෙයි. උඹ කැමති නම් කැමතියි කියහන්. අකමැති නම් දැන්ම අකමැතියි කියහන්. පස්සේ මම බලෙන් කැමති කරගත්තා කියලා මට බනින්න එන්න එපා හැබැයි. අම්මා ආයෙත් මිරිස් ගලට අත තිබ්බා. සිහිනි තව ටිකක් ළඟට ගිහින් ඇඹරුණා. අම්මා මොකෝ මේ ඇඹරෙන්නේ? කියන දෙයක් කෙලින් කියහන්. ඒ කොල්ලා කොයි කොල්ලද? අම්මා නොදන්න ගානට ඇහුවා. ආවේ අනේ අර මනමාල කොල්ලා ජිතුල් මහත්තයා. ඉතින් හරි ලස්සනයි නේද අම්මා? සිහිනි හිනාවකුත් දාගෙන බිම බලාගත්තා. අම්මා මිරිස් ගලෙන් අත අරන් සිහිනි දිහා උඩ ඉඳන් පල්ලෙහාට රවලා බැලුවා. කිසිම දෙයක් නොකිය අතේ තියෙන මිරිස් කරල් ටික පිඟානට දාගෙන මේකිට තියෙන හදිස්සියක් වගේ හිනාවකින් මුමුණගෙන කුස්සියෙන් එළියට ගියේ. සිහිනිව එතන තනි කරලා. සිහිනි කාමරයට ගිහින් කල්පනා කළේ අර ආපු කොල්ලා ගැන. එයාගේ ලස්සන ඒ තිබුණු ආඩම්බරකම. අපේ මම කැමති වුණාට ඒ මහත්තයා මට කැමති වෙයිද දන්නේ නැහැ. සිහිනි හීල්ලුවා. එහෙම හිතපු සිහිනි ආපහු කුස්සියට දුවගෙන ගිහින් අම්මෝ පිටිපස්සෙන් එකපාරට බදාගත්තා. අම්මෝ මේකි පිස්සුද කෙල්ලේ? මගේ කොන්ද කඩන්නද හදන්නේ? පුදුම විසයක්නේ මේකිට තියෙන්නේ. අම්මා ගැසිලා ගිහින් දුවට සැර කළත් ඒ හඬේ තිබුණේ ආදරයක්. අම්මේ මොකෝ මට වැඩක් කරගන්න දෙන්නෙම නැද්ද හැබෑට? කොයි වෙලේ බැලුවත් අම්මේ. සිහිනි අම්මගේ කර වටේ අත් දෙක පටලවගෙන තවත් වාරු වුණා. මොකද ඉතින් කියහන් කෙකර බාන්නේ නැතුව. අම්මේ අර කොල්ලා. කොයි කොල්ලද? අර ආවේ. ඉතින් උඹ ඒ කොල්ලට කැමති නෑ කීවේ? hina උනේ නෑ කියලා ලොකු කතා කීවේ. අම්මා හොරෙන් සිහිනි දිහා බැලුවේ කට කොනකින් hina වෙලා. පිස්සුද අම්මා? මම කැමති යන්නේ. ඒත් එයා මට කැමති වෙයිද දන්නේ නෑ නේද අම්මා? සිහිනිගේ කටහඬේ පුංචි බයක් තිබුණා. ඒක නම් දන්නේ නෑ. මම ඒ කොල්ල වුණා නම් මේ වගේ වඳුරු පැටියෙක්ට කැමති වෙන්නේ නෑ. අම්මා හිනාව පාලනය කරගෙනම කිව්වා. අනේ අම්මා මගේ වැරද්ද මොකක්ද අනේ? මම මේ ලස්සනට ඉන්නේ. අම්මගේ දූ සිගින්ත. සිහිනි අම්මගේ උරහිසට ඔළුව තියලා කිව්වා. අපේ ඔව් ඉන්නවා මෙතන රාජකීය දූ සිගින්ත. දැන්වත් ගිහින් ඔය අතපය ටික හොදගෙන හිටපන්. අම්මා සිහිනිගේ හිස අත ගෑවේ හදවතින්ම සිහිනිට සුබ පතන ගමන්. අම්මා එහෙම කිව්වට සිහිනිගේ හිතේ තිබුණේ පුදුම බලාපොරොත්තුවක්. දින කිහිපයක් ගෙවිලා ගියත් ජිතුල්ගේ පැත්තෙන් කිසිම ආරංචියක් ආවේ නැහැ. සිහිනි හිටියේ ඇඟිලි ගැන. අම්මේ අදත් මුකුත් නැද්ද? සිහිනි ඇහුවේ හිතේ තියෙන නොවිසිල්ලටයි. මොකද්ද පුතේ? අම්මා ඇහුවේ නොදන්න ගානට. නෑ අර ගොල්ලොන්ගේ පණිවිඩයක් එවලා නැද්ද කියලා. සමහර විට අකමැති ඇති පුතේ. මනමාලියෝ බලන්න ගියාට කැමති වෙන්නේ නෑනේ පුතේ. අම්මා එහෙම කියනකොට සිහිනිට හදවතට දැනුනේ පුදුම වේදනාවක්. අනේ අම්මේ මම ලස්සනට හිටියා නේද එදා? ඇයි ඒ මහත්තයා කැමති නැත්තේ?
ලස්සන්ට හිටියට විතරක් මදි පුතේ. ඒ කොල්ලට වෙන සම්බන්ධයක්වත් තියෙද්දි අම්මලා බලෙන් එකන් ආවද කවුද දන්නේ. ඕවා හිතන්න එපා. අපි වෙන හොඳ කෙනෙක් බලමු. අම්මා එහෙම කියද්දි සිහිනී අම්මා අතහැරලා කාමරේට දුවලා ගිහින් ඇඳට වැටිලා හොඳටම ඇඬුවා. දැක්කේ එකම එක දවසයි. ඒත් ඒ ආඩම්බර මුහුණට සිහිනිගේ හිතේ ආදරේ පැටලිලා ඉවරයි. සිහිනිට දැනුනේ අවුරුදු ගාණක් යාළු වෙලා හිටපු කොල්ල එකපාරටම Tamanව දාලා ගියා වගේ ලොකු වේදනාවක්. සිහිනි කාමරයට වෙලා අඬන බව අම්මටත් ඇහුණා. පුතේ ඕක හිතින් අතහැරලා දාන්න. හෙට ඉඳන් ආයෙ ඔෆිස් යන්න ඕන නේද? නිවාඩුත් ඉවරයිනේ. ඔව් අම්මා හෙට යන්න ඕන. අපේ ඔෆිස් එක අලුත් කම්පැනි එකකට අරන්ලු. හෙට ඉඳන් බෝඩ් එකත් වෙනස් වෙනවා. සිහිනි කඳුළු පිහදාගෙන කිව්වා. එහෙනම් ලෑස්ති වෙයන්. ඔය කොල්ල අමතක කළා දාපන්. දැක්කෙත් එක දවසයිනේ. පහවදා සිහිනි කොහොම හරි හිත හදාගෙන ඔෆිස් එකට ගියා. ඔෆිස් එකේ හැමෝම දැනගෙන හිටියා සිහිනි නිවාඩු ගත්තේ මනමාලයක් බලන්න ආපු නිසා කියලා. සිහිනි good morning. ඒ ආදි. good morning ආදි. කොහමද ආපු මනමාලයා? අපිට නොකිය තනියම මගුල් කන නේද හදන්නේ? කෝ කියහන්කෝ විස්තර ආදි විහිළුවට වගේ ඇහුවා. සිහිනි Tamanගේ හිතේ තියෙන ලැජ්ජාව හංග ගන්න වගේ බොරු හිනාවක් දාගත්තා. අනේ ආදි ඒක හරියන්නේ නැහැ. ඇයි කොල්ලා කැමති වුණාද? නෑ කොල්ලා මාර ආඩම්බරයි ආදි. පොඩ්ඩක්වත් hina වෙන්නේ නැහැ. නිකන් බොම්බගෙන ඉන්නේ. එහෙම කොල්ලෙක් එක්ක කොහොම පවුල් කන්නද? මමයි අකමැති උනේ. සිහිනි බොරු තරහක් මවාගෙන කිව්වා. එහෙනම් මට කැමති වෙයන්කෝ. මම මේ පැය 24ම hina වෙලා ඉන්නේ. ආදි හයියෙන් hina වුණා. අනේ මේ ආදි නිකන් ඉන්නවා. සිහිනි එහෙම කියලා Tamanගේ මේසෙට ගියා. ඒත් එක මුළු ඔෆිස් එකම නිශ්ශබ්ද වුණා. අලුත් බොස් එනවා. සිහිනි Tamanගේ වැඩ පටන් ගන්න හැදුවත් ඒක පොඩ්ඩක් නතර කරලා බැලුවේ කවුද අපේ බොස් කියලා. good morning everybody. සිහිනි ගැසිලා ඔළුව උස්සලා බැලුවා. එයාගේ ඇස් උඩ ගියා. දොර ළඟ හිටගෙන ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි. එදා Tamanව බලන්න ආපු කිසිම කතාවක් නැතුව ආඩම්බලේ හිටපු ජිතුල්. දෙයනේ මේ මිනිස්සයාද මේ කම්පැනි එක සල්ලි වලට අරගෙන තියෙන්නේ එතකොට. මෙච්චර ලොකු මිනිස්සෙක්ද ඊයේ මාව බලන්න ආවේ. සිහිනිට හිතා ගන්න බැරි වුණා. අම්මෝ ඉතින් ආයේ මට මේ මිනිහා කැමති නැති වෙන එක පුදුමයක් නෙවෙයිනේ. මම කවුද මේ මිනිහා කවුද? මම යාට ආදරය කළාට වැඩක් නෑ. මගේ ආදරය කවදාවත් හරියන එකක් නෑ. සිහිනිගේ හිත වේදනාවෙන් පිරුණා. ජිතුල් සිහිනිව දැක්කේ නෑ වගේ කෙලින්ම එයාගේ කැබින් එක ඇතුළට ගියා. ජිතුල් ගියපු ගමන් ඔෆිස් එකේ කෙල්ලෝ ටික වට වුණා. අඩේ දැක්කද අපේ අලුත් බොස්ගේ ලස්සන මාර පෙනුමක්නේ බං තියෙන්නේ. සෙනාලිකා ඇස් ලොකු කරගෙන කියද්දි ආකාශිත් ඒකට එකතු වුණා. අම්මෝ ඔව් ඇවිදින විදියක් මාර ගාම්භීර. කවුද දන්නේ මේ වගේ ලස්සන බොස් කෙනෙක්ගේ පෙම්වතිය වෙන්න වාසනාව තියෙන කෙනා. සමහර විට සල්ලිකාර බිස්නස්මන් කෙනෙක්ගේ දුවෙක් වෙන්න ඇති. අපිට කොහෙන්ද මේ වගේ ලොකු මිනිස්සු. සිහිනි මේ හැම දෙයක්ම අහගෙන හිටි හරි වේදනාවෙන්. ඒ කතාවල ඇත්තක් තියෙනවා කියලා සිහිනිටත් හිතුණා. ජිතුල් වගේ කෙනෙක්ට Taman වගේ සාමාන්‍ය කෙල්ලෙක් කැමති වෙයිද? එදා දවසම සිහිනිට ඔෆිස් එකේ වැඩක් කරන්න හිත දුන්නෙම නැහැ. යන හැම තැනම හැමෝම කතා කරේ අලුතෙන් ආපු බොස් ගැනම විතරයි. මොකෝ බං මූඩ් ගහලා මම උදේ ඉඳන් බලන් හිටියේ. අද ඔයා හරි අමුතුයිනේ. ආදි සිහිනිගේ මේසෙ ගාවට ඇවිත් නෝන්ඩියට වගේ ඇහුවේ. අනේ එහෙම එකක් නෑ ආදි. සිහිනි ලිපිගොනු වගයක් අස් කරන ගමන් කිව්වා. කොහොමද ඉතින් අපේ බොස් ලස්සනයි නේද? කෙල්ලෝ ටික නම් ඔක්කොම වහ වැටිලා ඉන්නේ. සිහිනිට එකපාරට කේන්ති ගියේ හිතේ වේදනාවෙන් හිටි නිසාමයි. අනේ මේ ආදි මට වැඩක් කරගන්න දෙනවද? දැන් ඔය අහන්නේ මමත් ඒ මනුස්සයට වහ වැටිලාද කියලා දැනගන්නද? සිහිනි එහෙම කියලා ආදිට ගස්සගෙන එතනින් යන්න ගියා. ඔෆිස් ඉවර වෙලා ගෙදර ආපු ගමන්ම සිහිනි දුවගෙන ගියේ අම්මා ගාවට. සිහිනි එකපාරටම අම්මා තද කරලා බදාගත්තා. මොකද කෙල්ලේ මේ උඹට ඊයේ ඉඳන් මොන යකා වැහිලාද මන් දන්නේ. අම්මා සිහිනිව අයින් කරන්න හැදුවා. සිහිනි අතහැරියේ නැහැ. අනේ අම්මේ අර එදා ආපු මනමාලයා. ඉතින් උඹට මම කිව්ව නේද එයාලා අකමැති නම් අපි වෙන එකක් හොයමු කියලා. නෑ අම්මා එයා අපේ ඔෆිස් එකේ අලුත් ලොක්කා. අම්මා ටිකක් වෙලා නිහඬව කල්පනා කළා. එහෙමද? එදා ආපු කපු උන්නෑත් කීවා
තමා ලොකු බිස්නස් එකක් කරනවා කියලා. කොහොම හරි මටත් කීවේ එයාලා හොයන්නේ සල්ලි තියෙන අය නෙවෙයි, ගුණ යහපත් දරුවෙක් විතරයි කියලා. ඉතින් මම ගුණ යහපත් නැද්ද? ඇයි එයා මට කැමති වෙන්නේ නැත්තේ? මම ඒ කොල්ලට හරි ආදරෙයි අම්මා. සීනිගේ ඇස්වල කඳුළු ආවා. අනේ මේ පුතේ, ඒගොල්ලෝ කැමති නැතුව අපිට බලෙන් එල්ලෙන්න බෑනේ. උඹ ගිහින් ඇඳුම් මාරු කරගෙන නාගනින්. හවසට අපි පන්සල් යමු. ඔය හිත හදාගන්න පුළුවන් එතකොට. අම්මා එහෙම කීවා සිහිනගේ හිත හැදුනේම නැහැ. ජිතුල්ව දකින එකත් වේදනාවක් වුණු නිසා සිහිනි ඊළඟ දවස් කිහිපෙම වැඩට ගියේ නැහැ. ෆෝන් එකත් ඕෆ් කරලා කාමරයට වෙලා කල්පනා කර හිටපු සිහිනි අන්තිමේදී තීරණය කළා රස්සාවෙන් අස් වෙන්න. පහුගිය දේවල් අමතක කරලා රස්සාවෙන් අස්වීමේ ලියුමත් අරගෙන සිහිනි ආයෙත් ඔෆිස් එකට පය තිබ්බේ දවස් 3කට පස්සේ. සිහිනි ඇතුළට එනවා දැක්ක ගමන් සංදේශ දුවගෙන ආවා. සිහිනි, උඹට මොන වුණාද බං? කොච්චර කෝල් ගත්තද? උඹ ෆෝන් එකත් ඕෆ් කරගෙන මෙහෙ බොස්ට යකා නැගලා ඉන්නේ උඹව හොයලා. සංදේශ කීවේ කලබලෙන්. සිහිනිගේ පපුව ගැස්සුණා. එයා මාව හෙව්වද? හෙව්වද අහන්නේ? උඹ ගාවනේ අන්තිම ප්‍රොජෙක්ට් රිපෝට් එක තියෙන්නේ. උඹ නැතුව ඒ වැඩ ටික කරගන්න බැරුව මුළු ඔෆිස් එකම හිර වෙලා හිටියේ. ඉතින් ඒක මගේ ලොකර් එකේ තිබුණානේ. සිහිනි හෙමින් කිව්වා. ඔව් ලොකර් එකේ තිබ්බ තමයි. අපිට ඒක ගන්නත් තිබ්බා. හැබැයි උඹ ඒකේ යතුරු අරන් ගිහින් තිබ්බේ නැත්නම්. සංදේශي රවල බැලුවා. එතකොටයි සිහිනට මතක් වුණේ එදා කලබලයේ ලොකර් එකේ යතුරු සාක්කුවේ දාගෙනම නේද ගෙදර ගියේ කියලා. දෙයියනේ දැන් ඉතින් අර මනුස්සයා මාව කයි. අස්වෙන්න ආපු කෙල්ලට දැන් වෙලා තියෙන්නේ ජිතුල්ගෙන් බැනුම් අහන්න. සිහිනි බයෙන් තමන්ගේ බෑග් එක මේසෙ තියලා හෙමින් ජිතුල්ගේ කැබින් එක පැත්තට පියවර තිබ්බා. පපුව ගැහෙන සද්දේ සිහිනිට ඇහෙනවා. කැබින් එකේ දොර ගාවට ගිය සිහිනි හෙමින් දොර තට්ටු කරා. කමින්. ජිතුල්ගේ ගොරෝසු හඬ ඇතුළෙන් ඇහුණා. සිහිනි හුස්ම හිර කරගෙන දොර ඇරියා. ජිතුල් හිටියේ පුටුවේ ඇලවෙලා. කල්පනාකාරීව සීවිලිම දිහා බලාගෙන. සිහිනි ඇතුළට ආපු බව දැනුණත් ජිතුල් එකපාරටම බැලුවේ නැහැ. සර්, මම ආවා. සිහිනි ගොත ගැහුවා. ජිතුල් තප්පර කිහිපයක් නිහඬව හිටියා. ඊට පස්සේ සීවිලිම දිහා බලන් හිටපු බැල්ම හෙමින් සිහිනිගේ මූණට යොමු කළා. ඒ ඇස්වල තිබුණේ අමුතුම බැල්මක්. ජිතුල් සිහිනිගේ මූණ දිහා බලන්නේ නැතුව හෙමින් Tamanගේ අත මේසේ උඩින් දිගු කළා. ඊළඟට ජිතුල් සිහිනිගේ ඇස් දිහා බලාගෙන කෝ අතේ තියෙන රෙසිග්නේෂන් එක දෙන්න කිව්වම සිහිනිට හිතා ගන්න බැරි වුණා. මොකද සර් ඉල්ලුවේ? සිහිනි ගොත ගැහුවේ Tamanගේ අතේ තියෙන ලියුම ගැන ජිතුල් කොහොමද දන්නේ කියලා පුදුම වෙලා. අයියෝ අතේ පිටිපස්සට කරලා හංගගෙන ඉන්න ලියුම ඒක දෙන්නනේ ආවේ. නෑ සර්. සිහිනි බයෙන් ලියුම තවත් පිටිපස්සට කළා. මම මේ ආවේ දවස් 3ක් එන්න බැරි වුණ නිසා අර ප්‍රොජෙක්ට් එකේ ෆයිල් ටික දෙන්න. කෝ දෙන්න? ජිතුල් ගොරෝසු හඬින් කිව්වා. මොකද සර්? ෆයිල් එක. ඉන්න සර් මම ඉක්මනින් අරන් එන්නම්. සිහිනි එතනින් මාරු වෙන්න හැදුවේ. එතකොට මාව හම්බෙන්න ආවේ ෆයිල් එක නැතුවද? මාව විහිළුවට ගත්තද? දවස් 3ක් නිවාඩු. ඔෆිස් එකට කිසිම දැනුම් දීමක් නැතුව. මේක නාඩගම් මඩුවක් නෙවෙයි නේද? මේ කලින් වැඩ කරපු විදියට මාත් එක්ක වැඩ කරන්න එන්න එපා. ඔහොම වගකීමක් නැතුව කවුද තමුන්? මොකද නම කීවේ? සිහිනි සර්. සිහිනිගේ සද්ද පිට වුණේ හරි අමාරුවෙන්. හරි සිහිනි. තමුන් හිතුවද ඔහොම වගකීමක් නැතුව වැඩ කරන්න පුළුවන් කියලා? සෝරි සර්. සිහිනිගේ ඇස් දෙකට කඳුළු පිරුණා. සෝරි, වගකීමක් නැතුව වැඩ කළා මෙතනට ඇවිත් ඇඬුවාම ඔක්කොම හරිද? ජිතුල් කෑ ගහද්දී සිත්තංගිට ඇස් වලින් කඳුළු කඩම් වැටුණා. ඒ බයට වඩා Taman හිතින් ආදරය කරන ඒ කොල්ලා බනින්දි හිතට දැනුණු වේදනාව දරා ගන්න බැරුව. දැන් යනවා මෙතන ගල් ගිල්ලා වගේ ඉන්නේ නැතුව. ගිහින් ෆයිල් එක ගේනවා ඉක්මනට. ජිතුල් ආයෙ සැර කළා. හරි සර්. සිහිනි කඳුළු පිහදාගෙන දොර පැත්තට හැරුණ විතරයි. ඔය අතේ තියෙන ලියුම මේසෙ තියලා යන්න. මට දෙන්න වෙන්නේ නැතිනේ ගේන්න නැත්තේ. ජිතුල්ගේ ඇස් සිහිනිගේ පිටිපස්සට කරලා තිබුණු අතගාව නතර වුණා. නෑ සර්, මේක හදිසියට එද්දි මට තියලා එන්න බැරි වුණු ලියුමක්. මම ගිහින් ෆයිල් එක අරන් එන්නම් සර්. සිහිනි ආයෙත් කඳුළු පිහදාගෙන ෆයිල් එකත් පපුවට තුළු කරගෙන ජිතුල්ගේ කැබින් එකට ගියා.
එයා ඇතුළට යද්දී ජිතුල් ෆෝන් එක කතාවක. සිහිනි ආපු බව දැක්කත් එයා කතාව නතර කළේ නැහැ. සිහිනි විනාඩි 5ක් විතර ගැහි හිටගෙන හිටියා. ජිතුල් ෆෝන් එක තියලා රවලා සිතන්ගි දිහා බලලා කෝ කියලා අත දික් කළා. සිහිනි ෆයිල් එක මේසෙ උඩින් තිබ්බා. ජිතුල් ඒක පෙරලා බලලා එකපාරටම දඩස් ගාලා මේසෙට අතින් ගැහුවා. සිහිනි බය වෙලා උඩ ගිහින් වැටුනේ නැති ටික විතරයි. මොනවද මේ? මෙහෙමද තමුන්ගේ වැඩ? මේ කැල්කියුලේෂන් ඔක්කොම වැරදි. යනවා ගිහින් හදාගෙන එනවා. අද මේක ක්ලියර් නොකර ගෙදර යන්න හිතන්නවත් එපා. සිහිනි වෙවුලන හඬින් මොකද්ද? ලියුම? මොන ලියුමද? අර ඉස්සෙල්ලා සර් ඉල්ලුවේ. සිහිනි හෙමින් අතේ තිබුණු ලියුම දික් කළා. ජිතුල් සිහිනි දිහා එකපාරක් බලලා ලියුම අතට ගත්තා. ඒක කඩලා කියවද්දිම ජිතුල්ගේ කට කොනකට පොඩි හිනාවක් ආවා. අස්වීමේ ලියුම. දැන් හරිද ගියාම අස් වෙලා ප්‍රශ්න විසඳනවද? නෑ සර්. මම මේ ෆයිල් එක ක්ලියර් කරලා සර්ට බාර දීලම යන්නම්. සිහිනි බිම බලාගෙන කිව්වා. ඉඳ ගන්නවා. ජිතුල් එකපාරට කිව්වා. මමද සර්? ඔව් මෙතන වෙන කවුරුත් නැහැනේ. සිහිනි හෙමින් ෆයිල් එක මේසෙන් තියලා පුටුවෙන් වාඩි වුණා. මොකද මගේ මූණ දිහා බලන්න ඉන්නේ. ඔය ෆයිල් එක ක්ලියර් කරනවා ඉතින්. ජිතුල් ආයෙත් සැරකලා. මෙතන ඉඳන් සර්? ඔව්. ඇයි? මෙතන ඉන්නකොට ගණන් හදන්න බැරිද? ඔයාගේ මේසේ මොකක් හරි බලයක් තියෙනවද? එතනට ගියාම විතරක් පුළුවන් වෙන. සිහිනි බය වෙලා හිටපු නිසා සිහිනිට ඒ වැඩේ කරගන්න අමාරු වුණා. හිතේ තියෙන චකිතය ජිතුල්ට තේරුණා. ජිතුල් හෙමින් තමන්ගේ පුටුව සිහිනි ඉන්න පැත්තට ලං කරලා හරිම සංසුන් හඬින් කතා කරන්න ගත්තා. මෙතන බලන්න. මේක වැරදි. මේ දෙක මෙතනට ජොයින්ට් වෙලා නැහැ. එතකොට මේ ෆයිල් එකත් එක්ක බලනකොට මෙතන අගය මීට වඩා වැඩි වෙන්න ඕනේ. ජිතුල් හෙමින් එකින් එක කියලා දෙන ගමන් සිහිනිගේ වැරදි ටික එයාම හදන්න ගත්තා. ජිතුල් හිටියේ සිහිනිට හරි කිට්ටු වෙලා. සිහිනි ජිතුල් කියන විදිහටම වැරදි අඩුපාඩු ටික හදලා ෆයිල් එක ක්ලියර් කරා. වැඩේ ඉවර වුණාම සිහිනි හිතේ තියෙන බය අමාරුවෙන් පාලනය කරගෙන ජිතුල් දිහා බැලුවා. සර්, ඔයාට මාව මතකද? සිහිනි ඇහුවේ ගැහෙන හදවතින්. ජිතුල් ෆයිල් එකෙන් ඇස් අරන් සිහිනි දිහා බැලුවා. ඔයාව විශේෂයෙන් මතක නම් නැහැ. ඇයි ඔයාට මොකක් හරි මතකයක් තියෙනවද? ජිතුල් එහෙම අහනකොට සිහිනිට දැනුනේ දරා ගන්න බැරි දුකක්. දෙයියනේ සතියකට කලින් මාව බලන්න ආපු මේ මිනිස්සයාට දැන් මාව මතකවත් නැද්ද? ඒ කියන්නේ මෙයා එදා මගේ මූණවත් හරියට බලලා නැද්ද? සිහින්නිගේ හිත ඇතුලෙන් කෑ ගැහුවා. සර්, මම ඔයාට මාර ආදරෙයිනේ. හැබැයි මම ආදරය කරන්න පටන් ගන්නකොට ඔයා මෙච්චර ලොකු කම්පැනි එක බොස් කෙනෙක් කියලා මම දැනගෙන හිටියේ නැහැනේ. අපේ ගෙදරට ආවේ මගේ බොස් කියලා මම කොහොම දැනගන්නද? දැන් ඒ නිසා මට ආදරය කරන අයිතිය මගෙන් නැති වෙලාද? සීනිට ඕනුනේ දුවලා ගිහින් අම්මව බදාගෙන හොඳටම අඬන්න. සිතංගි අමාරුවෙන් හිනාවක් මවා ගත්තා. නෑ සර්, මම සර්ව අඳුරන්නේ නැහැ. නිකන් දැකලා හුරුයි වගේ හිතුණා. ඒකයි මම ඇහුවේ. මම යන්නම් සර්. දැන් පහට කිට්ටුයිනේ. සීනි එතනින් එළියට ආවේ පණ නැති මල කඳක් වගේ. ගෙදර ගියපු ගමන් අම්මා බදාගෙන මේ හැම දෙයක්ම කියලා සිතංගි ගොඩක් වෙලා ඇඬුවේ හිත හදාගන්න. කෙල්ලේ, ඔය අදහස හිතින් අත්හැරලා දාපන්. වෙන දෙයක් තියෙනවා නම් ඒක එහෙම වෙයි. කාලෙට ඉඩ දීලා බලපන් පුතේ. ඔය කියන විදිහට මේ මිනිස්සයා අපිට පෑහෙන්නේ නෑනේ දෝනි. හිත හදාගෙන වැඩට ඵලයන්. නැත්නම් ඔතනින් අස්සලා අපි වෙන තැනක් බලමු. උඹ මට බරක් නෙවෙයිනේ. අම්මා සිහිනිගේ හිස අතගාමින් කිව්වා. අම්මා එහෙම කිව්වට සිහිනිගේ හිත තිබුණේ ජිතුල් ගාව. ඒත් කාමරේට වෙලා තනියම කල්පනා කරද්දී සිහිනිට හිතුනේ Taman මෝඩියක් කියලා. ඇත්තනේ. ජිතුල් මට කැමති නම් මාව දැක්ක වෙලාවේ හරි අඳුනනවා කියලා කියන්න තිබ්බනේ. අඩුම තරමේ පණිවිඩයක්වත් එවන්න තිබ්බා. මාව බලන්නත් ඇවිත් මගේ බොස් වෙලත් මාව අඳුරන්නේ නෑ වගේ ඉන්නවනම් තව මොන කතාවද? අම්මා කියනවා වගේ එක දවසයි පැය භාගයයි දැක්ක මිනිහෙක් වෙනුවෙන් මම මොකටද මෙච්චර මැරෙන්න හදන්නේ? සීනි හිත දැඩි කරගත්තා. ආයෙ ජිතුල්ගේ මූණව බලන්න නැහැ කියලා හිතාගෙන පහවදා ඔෆිස් එකට ගියේ සිතංගි හිත හදාගෙනමයි. ජිතුල්ගේ කැබින් එක පැත්තවත් නොබලා සීනි එයාගේ වැඩ ටික හරියටම කළා. සීනි good morning. සිතංගි කෑවද? යමු කෑම කන්න.
ආදි හැම තිස්සෙම මොකක් හරි කියාගෙන සිතෙන් ගියේ මේසෙ ගාව. මේ ඊට පස්සේ මනමාළු එහෙම ආවේ නැද්ද බං? ආදි ඇහුවේ hina වෙවි. නෑ ආදි ආවේ නෑ. සිහිනි ෆයිල් එක දිග හරින ගමන් කෙටියෙන් කිව්වා. ඇයි දැන් මනමාළුව බලන එක අතෑරියද? ඔහොම ගිහින් හරියන්නේ නැහනේ. දැන් අවුරුදු 27කුත් වෙනව නේද? ආදි ආයෙත් නෝන්ඩියට වගේ ඇහුවා. ඉතින් මට කියන වයස අල්ලගන්න කියලාද? සිහිනි රවල බැලුවා. නෑ බං ඒක හරි වයස අල්ලන්න බෑනේ. ඒක නෙවෙයි. අර මනුස්සයට කැමති උනේ නැත්තේ hina උනේ නෑ කියලා විතරමදා. මොකෝ දෙන්නගේ කසුකුසුව වැඩද නැත්නම් සාකච්ඡාවද? ජිතුල් එතනට ආවේ බලාපොරොත්තු නොවු වෙලාවක. නෑ සර් මේ සිහිනි බලන්න මනමාලෙක් ඇවිල්ලානේ. අපි ඒක ගැන කතා කළේ. ආදි පැනපු ගමන් කිව්වා. සිහිනි ආදි දිහා රවාගෙන බැලුවේ මූනම් මාව කන්නමයි හදන්නේ කියලා හිතන ගමන්. එහෙමද? ඉතින් දැන් මේ මනමාලයට සිහිනි කැමතිද? ජිතුල් ඇහුවේ සිහිනිගේ S2 දිහා බලන ගමන්. කොහේ කැමති වෙන්නද සර්? ඒ මනුස්සයා hina උනේ නෑ කියලා මෙයා අකමැති වෙලා. ආදි ආයෙත් පැනලා කීවා. සිහින්ට හිතුනේ පොළව පලාගෙන යන්න. එයා ලැජ්ජාවෙන් ජිතුල්ගේ මූණ දිහා බැලුවේ මේ මෝඩයට කට වහගෙන ඉන්න බෑනේ කියලා හිතින් ආදිට බනින ගමන්. ඇත්තද සිහිනි? සමහර විට මේ මනුස්සයාට ඔයාගේ මූණ දැක්කම hina වෙන්න අමතක වෙන්නේ නැති. එහෙම නැත්නම් එයා හිතන්නේ ඇති hina වුණොත් ඔයාට එයාව ලාභයට පෙනෙයි කියලා. ජිතුල් කීවේ කට කොනකින් hina වෙලා. නෑ සර් ඒක ආදි මේ විකාර කියවනවා. සිහිනි ගොත ගැහුවා. විකාර නෙවෙයි සර්. සිහිනි තමයි කීවේ ඒ කොළ නපුරු පාටයි hina වෙන්නේ නෑ. ඒ නිසා බයයි කියලා. ආදි එහෙම කියලා එතනින් ඉක්මනට ලිස්සලා ගියේ සිහිනිගෙන් ගුටි කන්න වෙයි කියලා බයට. සිහිනිගේ මූණ රතු වුණා. සර් දැන් ඒක ඉවරයිනේ. ඉවර නෑ සිහින්ගි. hina නොවුනොත් ඒ මනුස්සයා හිත ඇතුලෙන් ඔයාට ගොඩක් කැමති වුණා නම් එහෙම වුණොත් ඔයා මොකද කරන්නේ? ජිතුල් බැරෑරුම් හනින්න ඇහුවා. නෑ සර් එහෙම වෙන්නේ නෑ. එයාලා අපිට කැමති නෑ. මොකද අපි එයාලගේ තත්ත්වයට ගැලපෙන්නේ නෑ සර්. අනික එයාලා පණිවිඩයක් එව්වෙත් නෑ ඊට පස්සේ සර්. ඇයි? ඔයා ඒ මනුස්සයා පණිවිඩයක් එවනකම්ද බලාගෙන හිටියේ සිහිනි? ජිතුල්ගේ හඬේ පොඩි කුතුහලයක් තිබුණා. එහෙම නෑ සර්. අම්මා කීවේ ආපු අය පණිවිඩයක් එවලා නෑ කියලා. කපුවා කිව්වලු ලබන සතියේ වෙන කට්ටියක් එක්ක එනවා කියලා. සර් ආවේ වැඩකටද? සිහිනි කතාව වෙනස් කළා. වෙන කට්ටියක් එනවා කියන වචනේ ටික ඇහෙනකොට ජිතුල්ගේ මූණ වෙනස් වුණා. නෑ සිහිනි ඔයාට පුළුවන් නම් මගේ කැබින් එකට ඇවිත් යන්නකෝ. ජිතුල් එහෙම කියලා ඉක්මනින් යන්න ගියේ හිතේ ඇතිවුණු නොරිස්සුම් ගතිය හංගන්නයි. සිහිනි බයෙන් කැබින් එකට ඇතුළු වුණා විතරයි. ජිතුල් එකපාරටම දොර වහලා සිහිනිව ඇදලා අරගෙන ඒ දොරටම හේතු කළා. සිහිනිට හිතාගන්නවත් වෙලාවක් නොදී ජිතුල් සිහිනිව සිපගත්තේ. අනේ සර් අතාරින්න මොකද මේ කරන්නේ? සිහිනි අමාරුවෙන් හුස්ම ගනිමින් ඇහුවා. කරන්නේ ආදරේ. ඇයි එපාද? ජිතුල් සිහිනිගේ දැස් දෙසම බලාගෙන කිව්වා. මොනවද සර් මේ කියන්නේ? මම සර්ව දන්නෙත් නෑ. සර් මාව දන්නෙත් නෑ. ඉතින් කොහොමද ආදරය කරන්නේ? සිහිනි ජිතුල්ගේ පපුවට අත තියලා ජිතුල්ව ඈත් කරන්න හැදුවේ. ඒ ජිතුල් සිහිනිට ඉඩ දුන්නේ නැහැ. ජිතුල් සිහින තවත් අදින් පපුවට තුරුල් කරගත්තා. අනේ අතාරින්නකෝ මේක ඔෆිස් එක. කවුරු හරි දැක්කොත් විශේෂයෙන් ආදී අල්ලගත්තේ අතාරින්න නෙවෙයි මැනික. ඔයා මාව දන්නේ නැහැ කිව්වට මම ඔයාව දන්නවා. ජිතුල් රහසින් වගේ කිව්වා. සිහිනි පුදුමෙන් ජිතුල්ගේ මූණ දෙස බලලා ඇහුවා. සර්ට එතකොට මාව මතකද? මට කොහොම අමතක වෙන්නද? රෝස පාට සාරියක් ඇඳලා සුරංගනාවියක් වගේ හෙප්පුවකුත් අරගෙන ලැජ්ජාවෙන් බිම බලාගෙන ආපු කෙල්ලව මට අමතක වෙයිද? මගේ මුහුණවත් නොබලා බොරුවට මම hina උනේ නෑ කියලා පස්සේ බනිනවා. ජිතුල් hina වෙමින් කිව්වා. එතකොට ඇයි සර් අපිට පණිවිඩයක් එවන්නේ නැතුව හිටියේ? මම දැනගෙන හිටියා ඔයා වැඩ කරන්නේ මේ ඔෆිස් එකේ කියලා. අම්මා එදා කිව්වා දුව වැඩ කරන්නේ කොහෙද කියලා. අපි මේ කම්පැනි එක ගන්නයි හිටියේ. ඉතින් කොහොමත් ඔයාව මට හම්බ වෙන්න බව මම දැනගෙන හිටියා. ඒකයි. ඉතින් ඇයි මෙච්චර දවස් මාව අඳුරන්නේ නැති ගානට හිටියේ?
එහෙම තමයි. ආයෙ දැක්ක ගමන් ගිහින් මෙහෙම උම්මා දෙන්නද කියන්නේ. ජිතුල් එහෙම කියමින් සීනිගේ බෙල්ලත් මූණත් ආයෙත් සිප ගන්න පටන් ගත්තා. අනේ සර් මේක ඔෆිස් එක අතාරින්නකෝ මට යන්න. මම සර්ට කැමති නෑ. කැමති නැත්නම් ඉතින් කැබින් එක ඇතුළට වෙලා තමයි ඉන්න වෙන්නේ. අත හරින්නෙම නෑ මම. ආයෙ ලබන සතියේ වෙන අය බලන්න යන්න මම ඉඩ දෙයි කියලා හිතුවද? සර් මම ජිතුල් සර් නෙමෙයි. කවුරු හරි ජිතුල් ඔයා මට කැමති නම් ගෙදර එන්න. දැන් මාව අත්හරින්න. බලන්නකො බෙල්ල රතු වෙලා. මම කොහොමද දැන් එළියට යන්නේ? සීනි ලැජ්ජාවෙන් කිව්වා. එළියට යන්න ඕන. යමු එහෙනම්. ජිතුල් එකපාර සීනිගේ අතින් අල්ලගෙන කැබින් එකෙන් එළියට ආවා. මුළු ඔෆිස් එකේම අය කටවල් ඇරගෙන බලාගෙන ඉද්දි ජිතුල් සිහිනිව ඇදගෙන ගිහින් කාර් එකට නගගෙන වේගයෙන් පිටත් වුණා. කාටත් හිතාගන්න බැරි වුණා මොකද්ද උනේ කියලා. ආදී ඇතුළු හැමෝම තෘෂ්ණින් භූත වෙලා බලාගෙන හිටියා. ඔවුන් නොපෙනී යනකම්ම ජිතුල් කාර් එක වේගයෙන් පදවනවා. සිහිනි තාමත් ඉන්නේ හීන් දාඩිය දාලා. එයා වරින් වර ජිතුල්ගේ බැරෑර මුහුණ දිහා බලනවා. ජිතුල් කොහෙද මේ යන්නේ? ඔෆිස් එකේ අය මොනව හිතයිද? මට ලැජ්ජාව බෑ. සිහිනි හෙමින් කිව්වා. ජිතුල් එක අතකින් සිහිනිගේ අත තද කරලා අල්ලගත්තා. හිතන අය හිතපු දෙම් මැනික මම මේ යන්නේ ලබන සතියේ එන්න ඉන්න වෙන කට්ටියට එන්න වෙන්නේ නැති විදිහට වැඩේ ඉවර කරන්න. ජිතුල් කාර් එක නතර කරේ සීනිලාගේ ගේ ඉස්සරහා. සීනිගේ අම්මා සාලේ ඉඳලා කලබලෙන් එළියට ආවා. දෙයියනේ මේ අර දෝනිය බලන්න ආපු පුතා නේද? අම්මා S2 පිහදාගෙන ආයෙ බැලුවා. ජිතුල් hina වෙවි අම්මා ගාවට ගියා. "ඔව් අම්මේ මම තමයි එදා ආපු ජිතුල්." "ඇයි පුතේ මේ එකපාරටම දෝනිත් එක්කම මට හිතා ගන්න බෑ." අම්මා පුදුමෙන් වගේම සතුටින් ඇහුවා. "නෑ අම්මා මේ එකපාරටම උණු දෙයක් නෙවෙයි. මම එදා ගෙදර ආපු වෙලේම ඉඳන් සිහිනි ගැන කැමැත්තෙන් හිටියේ. මම පණිවිඩයක් එව්වේ නැත්තේ. අම්මා එදා කිව්වනේ දුව වැඩ කරන්නේ රාජනායක එන්ටර්ප්‍රයිසස් එකේ කියලා. ඉතින් මම දැනගෙන හිටියා සිහිනිව මට කොහොමත් හම්බ වෙනවා කියලා. ඒ නිසයි මම නිහඬව හිටියේ. ඉතින් අම්මේ එදා මම hina වුණේ නැහැ කියලා මෙයා මාව නපුරෙක් කරලා. ලබන සතියේ වෙන කෙනෙක් බලන්නන් ලෑස්ති වෙලානේ. මට හිතුණා තව ප්‍රමාද වුණොත් මගේ මැනික මට නැති වෙයි කියලා. ඒකයි මේ ඇදගෙනම ආවේ. අම්මා එතකොට සිහිනි දිහා බැලුවේ. "මොන පිස්සුද පුතා? වෙන කෙනෙක් බලන්න. මෙයා මේ දවස් ටිකෙම හිටියේ පුතාට පිස්සු වැටිලා වගේනේ." පුතා පිළිතුරක් එව්වේ නැති වුණාම "අම්මේ ඒගොල්ලෝ පණිවිඩයක් එව්වේ නැද්ද කියලා දවසට 10 පාරට වඩා මට අහලා වද දුන්නා." අම්මා එහෙම කියද්දී සිහිනි ලැජ්ජාවෙන් බිම බලාගත්තේ. අනේ අම්මා මේ ජිතුල් ඉස්සරහා මොනව කියනවද මන්දා. මගේ හැම රෙද්දක්ම මෙයා ඉස්සරහා ගලවනවනේ කියලා හිතින් අම්මට බනින ගමන් සිතංගිට හිතුනේ ලැජ්ජාවට පොළව පලාගෙන යන්න. පුතා මෙයාව අඳුරන්නේ නෑ කිව්වහම මෙයාට ලෝකෙම එපා වුණා. මම ආයේ ඔෆිස් යන්නේ නෑ කියලා වැලේ ඉන්න වගේ අඬ කාමරයට වෙලාමයි හිටියේ. මමයි ඉතින් බලෙම මෙයා වැඩට එව්වේ. අන්තිමේදී අද අස්වෙන්නමයි ලියුමත් ලෑස්ති කරන් ගියේ. හැබැයි ඉතින් අස්වීමේ ලියුම අතේ තියාගෙන මනමාලයා එක්කම ආපු එකයි මට හිතා ගන්න බැරි. අම්මා ඇස් කොනින් සිහිනි දිහා බලලා ආයෙත් hina වුණා. "එහෙනම් දෙන්නත් එක්ක එන්නකෝ ඇතුළට" කියලා අම්මා hina වෙවි ගේ ඇතුළට ගියේ. සිහිනිටයි ජිතුල්ටයි පොඩි නිදහසක් දෙන්න වගේ. ජිතුල්ගේ මුහුණට ආවේ දඟකාර හිනාවක්. ඔහු සිහිනිගේ මූණට එබිලා ඇයව තවත් තමන්ට ලං කරගත්තා. "ඇත්තද සිහිනි? ඒ තරම් වද දුන්නද අම්මට? පණිවිඩයක් එවනකම් ඔය තරම් මග බලාගෙන හිටියද මගේ කෙල්ල?" "අනේ සර්" සිහිනි කර කියාගන්න දෙයක් නැතුව ගොත ගැහුවා. ජිතුල් ඔහු ඇයව නිවැරදි කළේ ආදරෙන්. "කවුරු හරි අනේ දැන්වත් මාව ලැජ්ජා කරන්නේ නැතුව ඉන්නවකෝ." සිහිනි ජිතුල්ගේ පපුවට මූණ හංග ගත්තා. "ඒ කියන්නේ ඔයා මට ඇත්තටම ආදරෙයිනේ?" ජිතුල් ඇහුවේ ඇගේ ඇස් දෙක දිහා බලාගෙන. ගොඩක්." දැක්ක දවසේ ඉඳන්ම සිහිනි හෙමින් මිමුණුවා. ඒ වචන ටික ඇහෙනකොට ජිතුල්ගේ මූණට මැවුනේ මුළු ලෝකයම දිනාගත්ත වගේ ලස්සන හිනාවක්.
ජිතුල් තමන්ගේ අත සිහිනගේ කර වටා දාගෙන සිහිනව තමන්ට තවත් තද කරගත්තා. ආයේ කවදාවත් ඔය ඇස් වලින් කඳුලක් වට්ටන්නේ නෑ මැනික. මම පොරොන්දු වෙනවා. දෙන්නම එකිනෙකාට තුරුල් වෙලා hina වෙවි ගේ පැත්තට ඇවිදගෙන ගියේ අලුත් ජීවිතයක බලාපොරොත්තු එක්ක. හිතුවක්කාර විදිහට ආපු ඒ ආඩම්බරකාර මනමාලය අන්තිමේදී සිහිනගේ මුළු ලෝකෙම වෙලා. දෛවය කියන්නේ පුදුමාකාර දෙයක්. සමහර වෙලාවට අපිට හිමි විය යුතු දේ අපෙන් ඈත් වෙලා වගේ පෙනුනත් නියම වෙලාව ආවහම ඒ දේ අපිට වඩා වේගයෙන් අපව හොයාගෙන එනවා. සිහිනගේ හිතේ තිබුණු හැම රිදුමක්ම ඒ මොහොතේ සතුටක් වෙලා දිය වෙලා ගියේ. අවංක ආදරයට හැමදාමත් ජය හිමි වෙන බව පසක් කරමින්. ඒ කතාව එසේ නිමා විය. මම එල්.කේ. දිසානායක. Did you watch today's story? How was it? Was it beautiful? If so, like, comment, and share. To watch the rest of tomorrow's story, subscribe to the channel.